Hello buddies, welcome back my YouTube channel. ඉතින් මොන අපි කොහොමද ඉදරාව? ඉතින් අද රැයට කන්න හදනවා. චීසි මැකරෝනි එකක් කරන්න අපිට අන්තරම ගන්නන්නේ. මට හිතුණා පොඩි වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. අබ්බන් වීඩියෝ ඉස්සරහ මොකද වෙන්නේ කියලා. අනම කිචන් එකට ගිහලා කොහොමද කෑමක හැදෙන්නේ කියලා. යා. දැන් guys බලමු ගිහිල්ලා කිචන් එක පැත්තට. hi නොනාචි. hi. වැඩ වගේ බරටම වැඩ වගේ තාත්තේ මොනවද හදන්නේ නැද? හයි ඊළඟ ගයිස් චීසි මැකරෝනියක් හදන්න යන්නේ. ස්පීනෝන අපි තාත් ඔක්කොම කපාගෙන තියෙන අවශ්‍ය කරන බඩු ටික. චිකන් තියෙන බැඳ ගන්න අපිට සොසේජස් තියෙන ලෙග්ස් තියෙන අපිට කපාගත්ත ඒවා. Halo, video istirahat dulu kita. Nih. Ini terus banyak. Abalo, video istirahat මොකද වෙන්නේ කියලා. Guys ඔන්න බාරු ටික ඔක්කොම අපේ තාත්තා රෙඩි කරගෙන තියෙන්නේ. මේ සෝස්, එතකොට මේ චිකන් සොසේජස් බැලගත්ත ඒවා, කැරට්, fresh milk, eggs, mozzarella cheese, onion, ginger garlic, salt, salt. මේ ටූනා වගේක් දානවා කිව්වා අය. ටූනා දැම්මම රස වැඩි වෙනවා කියලා. මයොනයිස් බලමු කොහොමද කෑම එක හැදෙන්නේ කියලා. අපි තව කට්ටිය ඉන්නවා ප්‍රේක්ෂක. හලෝ නන්දාචි හායි. හායි හායි. දැන් නම් තෙල් ටික අපි මඩ ගින්නේ හොඳ රත් වෙලා තින්නේ guys. මොනද අපි තාත්තා වැඩේ පටන් ගන්න හදන්නේ. ඉස්සරහම ජින්ජර් ටික දාගන්න හොඳට. අපි මේ ඔයිල් කළු වෙලා තියෙන වෙන මොකුත් නෙමෙයි අර චිකන් උයි සොසේජ් එකේ බැදගත්ත ඒ ඔයිල් ටිකම තමයි යූස් කරන්නේ. මොකද එතකොට අර ඒකේ අර චිකන් මේ ටේස්ට් එක ඇබ්සෝබ් වෙලා තියෙනවනේ. ඒක රස වැඩි. ඔන්න දැන් ගාලික් ටිකක් දාගන්නවා. මේ සරල සිද්ධියක් තියෙන්නේ. ගෙදර ආතල් එකේ හදාන කන්න පුළුවන් මෙව්වා. සයිස් දෙකකින් හින්දා වෙන මකන් තියෙන්නේ. මේක ලොකුයි මේක පොඩි. ඒ නිසා මොකද අපිට එකට සම්බ ගන්න බෑ. සමානේ වෙනස් නිසා එන්න අපි සෙපරේට් ගත්තනේ. ඕකේ දැන් මේක පේනවනේ ගෝල්ඩන් කලර් එකට ඇවිල්ලා තියෙන්නේ guys. right. නානට හැදෙනවා මේක. අපි දැන් ඊළඟට මොනවද දාගන්න මේකට? පරිමාණේ නෑ. තියෙන දේ ගේම ගන්නවා. ඔව්. තියෙන්නේ මොනවද? ඒ ටික දාලා මැච් එක ගහන්න තියෙන්නේ. guys ඔන්න කහ කුඩු අපි දාගන්නවා. මේ අපේ කෑලි මිරිස් ඉවර වෙලා guys. කෑලි කුඩු දාගන්න ටික ඉවර වෙන කමන්න තියෙන මේක මැච් එක ගහගමු. කොහොමද මේකේ ලොකු සරක් එන්න ගහන්නේ නැහැ නේද අත්ති? මේ ගම්බිස් දාගත්ත guys. පොඩි කෑලි කුඩු නිසා මිරිස් කුඩු පොඩ්ඩක් දාගමු. මිරිස් කුඩු නේ. පොට්ටක්. ඒ කියන්නේ කෑලි කුඩු දීපනම් තමයි පොඩි ඒකේ මේක වෙන්නේ. ලොකු පොඩ්ඩක් නෑ. guys. ඊළඟ මොනවද අපි ඇඩ් කරගන්න? අපි සැලරි ටික දෙනවා. සැලරි ටිකක් කොත්තමල්ලි කොළ තිබුණේ නැහැ. මේ මේවා අවශ්‍යම නැහැ නේද අත්තේ? හදනවනම් අවශ්‍යම නැහැ. නමුත් මේක තිබ්බනම් ඒකේ පොඩි සුවඳක් එක්ක පොඩි ටේස්ට් එකක් එනවා. ඔව් නේ. අපි දැන් කොත්තමල්ලි නැහැ. සැලරි ටික විතරයි අරන් තියෙන්නේ. කොත්තමල්ලි කොළ තිබ්බම ඊට වඩා රහ එනවා නේද? කොත්තමල්ලි කොළ තිබ්බා. කොත්තමල්ලි කොළේගේ මේවලගේ කොළ මේ හරි guys ඔන්න අපි දැන් මේකට මයෝ ඇඩ් කරගන්නවා. මේක මයෝ තියෙන නිසා ගන්න නැත්නම් ඒක අවශ්‍යම කියලා නෑ. ඒක අවශ්‍යම නෑ. අපි අර තියෙන නිසා ඒක ඇඩ් කරගන්න. ඒක රහ වැඩි නේද අර? ටේස්ට් එක නෑ. මේ guys ඔය විදිහට කවලම් කරගන්න ඕනේ. මේක අපි සෝල්
එකතු කරගන්නවා. සෝල්ට් සාමාන්‍යයෙන් ඉතින් අතට අරවාට අතට හුරු ප්‍රමාණය නේද අද දාන්නේ. පුරු ප්‍රමාණය කියන්නේ දාගන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණය දාගන්න. ඔව් නේ. ඒකත් දාලා මේකට මික්ස් කරගන්න පුළුවන්. ඔව්. තමන්ට අර හිතන ප්‍රමාණයට දාගෙන ඇති කියලා හිතන ප්‍රමාණයට දාගත්තම ඇති කොහොමද? කන ප්‍රමාණය. හොඳ ලුක් එකක් තියෙනවා ගයිස් පේනවා නේද ගෝල්ඩන් කලර් එකට ගැම්මට තියෙනවා. හරි ඔන්න දැන් ටොමැටෝ කෙචප් ඇඩ් කරගන්න යන්නේ. ඕකේ. මේක ගොඩක් ඕනේ නැහැ. පොඩි අර ටේස්ට් එකක් ගන්න ඉස්සයි යන්නේ. ඔන්න ගයිස් දැන් එග්ස් ඇඩ් කරගන්න යන්නේ. රයිට් එග්ස් ටික ඇඩ් කරගන්නට. බීටර කීයක් දානවද තාත්ති? තියෙන හින්දා දානව නේද? දානවා. දාන තරමට තමයි දාන තරමට දැන් ටේස්ට් එකේ නේ. එක එන්නේ. අද අපි දානවා 5ක්. ඒවල බීටර දාන්න ඒකේ රසය වැඩි වෙනවා guys. හරි. මේක ක්‍රීම් එක වගේ ඉන්න කවලම් කරගන්නේ මේක අපිට මුලින් දාන්නත් තිබ්බා අපි ඒක දාන්න ඇත්තේ අර ක්‍රීමි ටේස්ට් එක ඒ විදිහට ගන්න ඕනේ නේද තාත්තේ? ඔව්. රයිට්. ඔන්න තේරෙන්නේ Okay guys අපි ඊළඟට ඇඩ් කරගන්නවා fresh milk. fresh milk තමයි ඒක ගැම්ම අල්ලන්නේ. ඒවනේ guys පොඩ ක්‍රීමි ගතිය සුපිරියටම තියෙනවා. right guys අපි ඊළඟට ඔන්න guys අපි දැන් ඊළඟට මොසරෙල්ලා චීස් ඇඩ් කරගන්න යන්නේ. wow මොසරෙල්ලා දානකොට නම් පට්ටේ. තමන්ට මොසරෙල්ලා තියනවා නම් මොසරෙල්ලා දාන්න ඕන නැත්නම් නෝ නේද අති? ඒක අවශ්‍යම නැහැ. අවශ්‍යම නැහැ. නැත්නම් normal happy cow cheese එකක් හරි අර මේ අර මොනවා ඕන දෙයක්. අනේ අවශ්‍ය ප්‍රමාණයට අපිට හැකි ආකාරයෙන් දාගන්න පුළුවන්. right. දැන් අනේ මේක මේ ටූනා ස්පෙෂල් ටූනා ස්පෙෂල් එකක් හම්බුණා. ඩුබායි ඉම්පෝර්ට් ඩුබායි එකක් ඉම්පෝර්ටඩ් එකක්. මේක අවශ්‍යම නැහැ. අර රසය වැඩි වෙන්න දාන්නේ නේද අත්තේ? පාටයි ස්මෙල් එකකුත් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි guys දැන් මේ chicken sausage ඒ ටික ඔක්කොම ඇඩ් කරන්න යන්නේ. අපි ගත්ත sausage lingus chicken ටික තියෙනවා, lingus ටික තියෙනවා, sausage ඔක්කොම බෙදපු එකට දාගෙන තියෙන්නේ. ඒත් එකත් අපි කරගන්නවා. wow superior are looking at car right අපි ඊළඟට මොනවද දාගන්නේ salt එහෙම දාගන්න ඕනේ පොඩ්ඩක් දාගන්නවා අපි okay chili packet කරා okay රස්ටර් එක දාගෙන අපි ඒකට ග්‍රේවි ගතිය මදි වගේ න ක්‍රීමි ගතිය මදි වගේ නම් තව ටිකක් දාගෙන පුළුවන් ෆ්‍රෙෂ් ඔව් පැකින් ටිකක් එකතු කරගන්න පුළුවන් හරි ඔන්න guys ඔන්න දැන් පැස්ටා ටික ඇඩ් කරගන්නවා අපි මේකරොන් ටික චුට්ට අවශ්‍ය බඩු ප්‍රමාණයක් නැහැ ඔව් හැන්දත් පොඩි එල්ලෝරි නේ හරි හන්දක් කවලම් කරගෙන නැත්නම් හරි අපහසුයි
අඩුයි. ඒක වගේ වගේ තමයි මම ෆිනිෂ් කරගන්න ඉන්නේ. ඔව් එකපාර මැච් එක ගහන්න බෑනේ. භාජනයේ ඉඩ ප්‍රමාණය මදි නිසා. ඕකේ ගයිස්. එනෝනේ සුපිරියක් තමයි. අපි තාත්තේ ඇයි ලීක්ස් සාමාන්‍ය ලීක්ස් අපි දාගන්නේ ඇයි අන්තිමට? ඒ ලීක්ස් දාගන්නේ කියන්නේ ලීක්ස් එකේ අර ග්‍රීන් ගතිය නැති වෙනවා. දැන් මම දැන් මුලින්ම දැම්මොත් අනික ඒක මේ ටක්කල කුක් වෙන්න වැඩි. ඒ කියන්නේ ෆ්‍රයි වුණාට පස්සේ මැල වෙනවා වැඩි. ඔව් කළු ගතියක් එන්නේ. කළු ගතියක් කියන තර ග්‍රීන් ලුක් එක නෑ නේ. ඒක එන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ මේක අපි දාලා ඔක්කොම කරගෙන අවසාන වෙන්න බාන්න කිට්ටු කරලා ලිස්ට් එක දාගත්තාම ලිස්ට් කියන්නේ සාමාන්‍ය නිකන් කන්න පුළුවන් දෙයක් නේ. ඔව්. ඒ නිසා ඒක අපි අන්තිමට පොඩක් දාලා කවලම් කරගන්න. අපි දැන් ලීක් සෙට් කරගත්තා. වව්. අර මේ වයිට් කලර් එකටම නැත්තේ අර අපි කෑලි කුඩු වෙනකොට මිරිස් කුඩු දාගත්තනේ. මිරිස් කුඩු දාගත්තා. අන්න ඒක තමයි මේ නැත්තම් මිරිස් බලයි. මොකද සුපිරි මිරිස් කුඩුත් නෙමෙයි නේ තියෙන්නේ. ඔව්. ලයිට් අවලං ඒවනේ. ඒ නිසා තමයි ඒකේ කලර් එක පොඩක් වෙනස් කරලා. නැත්නම් කෑලි කුඩු දැම්මම නියම ක්‍රීම් කලර් එක එනවා. ඔය කලර් එකේ guys ගමත් තමයි. right okay guys මේක දාගත්තා. ස්පෙල් එක යන්නේ මේ ඔසම් එකේ ගත්තා ඔය විදිහට තමයි එන්නේ. අපි තාත්තා දුන්න කෑමක. අපි බලමු දැන් මේක ටේස්ට් එක මොනවා වගේද කියලා. මේ guys පිළිබට ස්ටක් කරනවා guys. අර කිව්වා වගේ රසල කිස්වා Facebook කරා ක්‍රීම් එකේ මේ දාලා තියෙන මේ ටයිටල් එක සුපිරියටම රසයි. අත්‍තරම සුපිරි මේක. මෙතන හදලා බලන්න try කරලා වට්ටර සුපිරි. ආයේ මයික්‍රෝවේව් ලෝඩියක් වුණත් කතා එකේ. guys අපි මේක රස බලුවා ටේස්ටිං මොනවා වගේද කියලා කිව්වා මේ වීඩියෝ එක මෙතනින් ඉවරනවා අපි ගිහින් එන්න අපේ මතකතු Facebook page එක follow කරන්න TikTok page එක follow කරන්න මේ YouTube channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න ගිහින් එන්න bye bye